හෙලෝ ගයිස්. හරි ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මම ආවා ඔයාලට වීඩියෝ එකක් අරගෙන. ඔන්න අද අපේ අයියාගේ බර්ත්ඩේ එක. ඉතින් මෙන්න මෙහෙම තමයි උදේම එයාව සර්ප්‍රයිස් කරේ අපි. කිව්වත් හදලා තිබ්බා අම්මා යාළගේ. ඉතින් මම කිව්වා ඒක හાર્ට් ෂේප් එකකට ෂේප් කරලා ලස්සට හදමු කියලා. මොකද ඉතින් හැමදාම බර්ත්ඩේ එන්නේ නෑනේ. එදාට හැමදේම ස්පෙෂල් වෙන්න ඕන. ඊට පස්සේ කොහොම හරි ගෙදර තිබ්බ කැන්ඩල් එකකුත් අරගෙන ඕන ඉතින් ගියා. ඔන්න දැන් බයිනවා මට මේ වීඩියෝ කරන්න එපාලු. මෙයා සරමක් ඇඳන් ඉන්නේ කියලා. හරි දැන් අපි කිරිබත් කපන්නයි යන්නේ. හින්දෑරිමල් විතිච්ච පාතනින්නයි නුඹ පාවෙලා වගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නි වාලන්න මේ යමයි ඉර ආවත් නැතත්කම් නෑ වගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා පිරුණු හීන ගාව වැළපෙලා ගියා දුක් හීනයක් නොවේ හින්දෑරිමල් විතිච්ච පාතනින්නයි නුඹ පාවෙලා වගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නි වාලන්න මේ යමයි ඉර ආවත් නැතත්කම් නෑ වගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා. ඉතින් අද ඔන්න එයා කවදාවත් හිතන්නේ නැති විදිහේ සර්ප්‍රයිස් එකක් එයාට ලෑස්ති කරලා තියෙන්නේ. කොහොම හරි දවල්ට ලන්ච් වලට යමු කියලා එයාව ගෙදරින් එළියට ගත්තා. ඉතින් අම්මයි මායි එයයි තමයි මේ පාර ගියේ. ඒගොල්ලන් තාත්තා නැහැ මේ පාර. ඉතින් අපි තුන්දෙනා ඔන්න දැන් ලන්ච් වලට මම කිව්වා ලෑන්ඩ් ඔෆ් කිංස් එකට යන්න ඕනේ කියලා. මොකද ඒ හරිය තමයි අපි මේ සර්ප්‍රයිස් එක ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔන්න දැන් හෙන ප්‍රශ්න ගොඩාක් අහහා වද දිදී තමා දැන් මේ යන්නේ. මට කියනවා දැන් වීඩියෝ කරගන්නලු. දැන් එයා දන්නවා මොකක් හරි එකක් වෙනවා කියලා. හැබැයි කවදාවත් එයා හිතන්නේ නැහැ මේ වගේ සර්ප්‍රයිස් එකක් කියලා. ඔයගොල්ලෝ ඉස්සරහට බලන්නකෝ. ඔන්න දැන් අපි ලෑන්ඩ් ඔෆ් කිංස් එකට ආවා. මේ වෙනකොට වෙලාව 2:03ට කාලක් වගේ ඇති. 2:45 විතර ඇති. දැන් අරහේ වැඩේ ප්ලෑන් වෙන ගමන් තියෙන්නේ. මං හිතන විදිහට කොහොම හරි පොඩි ටයිමින් ප්‍රශ්නයක් වුණා. ඒත් කමන්නේ වැඩේ හොඳට වුණා. දැන් මෙයා හිතන් ඉන්නේ මේ ලෑන්ඩ් ඔෆ් කිංස් එක ඇතුලේ මොකක් හරි එකක් අපි ප්ලෑන් කරලා තියෙනවා කියලා. ඒත් එහෙම උනේ නැහැ. එයා රැවටුණා අන්තිමට. ඉතින් ඔන්න අපි ලන්ච් අරගෙන ඔන්න දැන් තමයි ඔක්කොම වෙන්න යන්නේ. ඔන්න දැන් තමයි එයාගේ සර්ප්‍රයිස් එක පටන් ගන්න. අපි බලමු එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. नेत्रमानना सित पारा पैसिना सीमाने सिता इंगी पाना देसिना सिहिनयाए सरामा एनवादो मवा सेया प्रेमहीने सुभागेना ප්‍රතිහාරී නුරාගෙන
ससुराल को आँखियों में पानी दे गई, दुआ में मीठी गुड़ धानी ले गई। आए वे मेरे डाडिया रब्बा कि ना जमिया कि ना ने ले जानिया मदानिया दिन शगना दा चढ़िया आओ सखियों नी वेड़ा सजने पकड़ के तूने चलना सिखाया था ना, दहलीज ऊंची है ये पार करा दे। बाबा मैं तेरी मलिका, टुकड़ा हूँ तेरे दिल का, एक बार फिर से दहलीज पार करा दे। అంటే ఇన్ని ఇస్తారు దక్కులు పాయ పరకు తిరగ కాదు ఇమ్మగడ ఇన్ని అరే ఎన్న වැඩිහිටිය එන්න නෑ නෑ මං ගන්නයි ඔයත් කන්න. ඔයාලා මොකද්ද කියන්නේ දෙන්න අපේ සර්ප්‍රයිස් එක ගැන? අපිට කියන්නේ සුපිරි. ආයි වැඩක් නෑ සර්ප්‍රයිස් පොවුනා. बनूरी बनो मेरी चली ससुराल को आँखियों में पानी दे गई, दुआ में मीठी गुड़ धानी ले गई। आए वे मेरे डाडिया रब्बा कि ना जमिया कि ना ने जानिया मदानिया दिन शगना दा चढ़िया आओ सखियों नी वेड़ा सजने पकड़ के तूने चलना सिखाया था ना, दहलीज ऊंची है ये पार करा दे। बाबा मैं तेरी मलिका, टुकड़ा हूँ तेरे दिल का, एक बार फिर से दहलीज पार करा दे। ඉතින් ඔන්න ඔහොම තමයි එයාගේ 24th බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරේ. ඉතින් එයාගේ යාළුවෝ හැමෝටමත් මම මේ වෙලාවේ thank you කියනවා. මාට සපෝට් එකක් දුන්නා වැඩේ ලස්සනට කරගන්න. ඉතින් එයා සර්ප්‍රයිස් වුණා. එයා කවදාවත් හිතුවේ නෑ මේ වගේ දෙයක්. මොකද මං හිතන්නේ කවුරුත් කරලා ඇති කියලා. ඉතින් එහෙම තමයි අපි ආගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. එයා මාරු විදිහට වාහන වලට ආස කෙනෙක් විදිහට මං හිතනවා මේක තමයි යාට දෙන්න පුළුවන් වෙච්ච හොඳම සර්ප්‍රයිස් එක. ඉතින් ඔන්න දැන් බලන්නකෝ බර්ත්ඩේ වීඩියෝ එක. එහෙනම් තවත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනට මෙන්නම් ඔයාලා බලන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye. Sin pero,